අද අපි ඔයාලව එක්කන් යන්නේ මාදුගංගේ තියෙන තව දූපතකට. මේ තමයි සිනමන් අයිලන්ඩ්. එහෙම නැත්තම් කුරුඳු දූපත. එහෙනම් යන්කෝ බලන්න. කුරුඳු දූපතේ තියෙන විශේෂත්වය තමයි මේ දූපත් හැම එකගෙන්ම එකම එක පවුලක් ඉන්න දූපත තමයි මේක. ඔන්න අපි බෝට් එකෙන් බැස්සා. බෝට් එකෙන් බැස්සට පස්සේ මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. අර කොළපාට ගෙඩිත් එක්ක තියෙන ගස් වර්ගය තමයි කදුරු. ඒවා වස්තු ශාකයක් කෑවොත් මැරෙන්න උනත් පුළුවන්. ඔන්න අපි ආවා දූපත උඩටම. මේ දූපත උඩ ඒ පවුල ඉන්න ගෙදර තමයි මේ තියෙන්නේ. එයාලා ඒ කියන්නේ අර ටුවරිසම් එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා මේක ප්‍රොමෝට් කරනවා. ඔයාලටත් බලන්න පුළුවන් කුරුඳු ගැන මොනවද මෙයාලා කියලා දෙන්නේ කියලා. ඇත්තටම ගොඩාක් පෞරාණික නිවසක් තමයි යාලට තියෙන්නේ. ඒ කියන්නේ මේක පරම්පරාගතව ජීවත් වුණ දූපතක්. එයාලා අපිව පිළිගත්තේ කුරුඳු තේ එකක් කියම මල්ලි අමලම්බල කොහෙද කිව්වේ? ඔයාලා සීනි දාලා නැහැ පුතේ. තනිකර සිනමන් පවුඩර් එක. ඒකොලත් නැහැ. ඒකොලත් නැහැ සීනිත් නැහැ. තනිකර සිනමන් පවුඩර් එක. ඕක බිව්වම මහත කට්ටිය ඉන්නවනම් මහත අඩු වෙනවා, බඩ අඩු වෙනවා. පුරස්තෝර ලැබෙන්නේ නැති. බඩේ ජීවිත අඩු වෙනවා. සෙක්ට් කොටේ උලකට දෙන්නේ ඊට පස්සේ කුරුඳු දාන්නේ කොහොමද? කුරුඳු වලින් ගන්න නිෂ්පාදන මොනවද කියලා දෙනවා මේ සීයා. බොඩි. පොඩ්ඩයි. ඔක කන්න ගන්න නැහැ. ඔක පොරෙල්ට ගන්න. මේ දෙවෙනි එක තමයි අපි කන්න ගන්න. මේක තමයි කන්න ගන්න. මේකට මැෂින් නැහැ අතින්ම තමයි. මේක මැදේ තුනේ අරන් අමාරුයි. මේ ගහලා තියෙන පොත්ත මෙල්ල කරනවා බලන්න. මේක දුන්දරට. මේක ටූබ් එක ගන්න ගන්න නේද? ටූබ්. මේක ඉතින් ජොයින් කරලා මීටර් දෙක ගන්න හදන්නේ කටාවි. මෙහෙම තමයි වේලන්නේ. ඔය අවුල් වේලන්නේ. අවුල් වේලුවම මේක සුවඳ සැර දෙකම යනවා. මේක තමයි අපි වංගෙදී කොටන්නේ පවුල් එක. ඒක තමයි ඔය බොන්නේ. බෙන්ඩ කරාම සැරයි සුවඳයි දෙකම ඉලක්කයි. මෙහෙම දවසට පාණි වේලන්නේ. මේ වේලිච්ච. ගන්න දැක්කේ කුමර ගන්න. දැක්ක කකෙන් ලුගල තියන මිසුලෙක දැක්කේ කුමර. හෙඩ කියලා දෙපැත්තේ ගානේ අද්දේක දාන්නේ. උගුරසමට නිකන් ගන්න බොන්නේ නැහැ. නාස් බ්ලොක් එකට
උණුසුළු බිඳුවකට පස්දලා කවරින් කරලා ස්ටීම් කරනවා. හීට්ලා ඇතුළම මේ කන්දේ දෙපැත්තේ දාලා අල්පත් විදියට මීටරනේ. යෝනිස් පේන් එකට ගන්නවා. බෑක් පේන් එකට ගන්නවා. සුළුද. ලංකාවේ වටින අන්නකම හයිස්පීඩ්. අදකට කියන්නේ කොහොමද? එනකම කියවන්න නැතිලක. ඕන කාලේ කියනවාද? එලා අම්මා තාත්තා දුන්නේ මේක කොස්ට්. එන්නකම ඔයාලට මෙතනින් එයාලගේ කුරුඳු නිෂ්පාදනත් ගන්න පුළුවන්. ඕනම එකක් ගන්න පුළුවන්. කුරුඳු කුඩු තිබ්බා, ඒ වගේම කුරුඳු කෑලි, කුරුඳු කුඩු, කුරුඳු තෙල්, කුරුඳු හඳුන් කූරු ඕනම එකක් ගන්න පුළුවන්. කුරුඳු දූපතටත් බායි කියලා මේ යන ගමන්. මේ දූපතට එන තැනම තියෙනවා පරණ දේවාලයක්. ඔයාලට යනකොට ඒක පෙන්වන්න බැරි වුණානේ. දැන් බලන්නකෝ මේක අවුරුදු ගාණක් පරණ දේවාලයක්. තවත් දූපතකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න.